හයි ඔයාලා හැමෝටම. ඉතින් අපි අද කතා කරමු රෙකෝඩින් බලන එකේ සහ ක්ලාස් වලට ඔන්ලයින් ජොයින් වෙන එක වැදගත්ද කියලා. මම මේ අද උදේම නැගිටලා රෙකෝඩින් එකක් තිබ්බා. ඒක බලන්න ගත්තා. ඒත් ඉතින් ගොඩක් අය කියන දෙයක් තමයි රෙකෝඩින් බලන්න එපා වෙනවනේ සහ පාඩම් මතක හිටින්නේ නැහැ කියන එක. ඇත්තටම මං හිතන්නේ ඔන්ලයින් ක්ලාසස් ජොයින් වෙන එකෙන් අපිට ටයිම් එක ගොඩක් ඉතුරු වෙනවා වගේම අපි ෆ්‍රී ඉන්න ඕනම වෙලාවක රෙකෝඩින් එහෙම බලන්න පුළුවන්. ඒක නිසා යන්න යන වියදම් අඩුයි වගේම වෙලාවත් ඉතුරුයි. අනිත් දේ තමයි ගොඩක් අය රෙකෝඩින් බලද්දී ඒක ફોකස් කරනවට වඩා ફોකස් කරන්නේ ස්ක්‍රීන් එකේ නෝට් එක ලියන එක. එතනදී ඔයාට උගන්වන දේ මතක හිටින්නේ නැහැ වගේම නෝට් එක ලියාගත්තට ඒ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒක හින්දා ඔයා රෙකෝඩින් එකක් බලලා ඉවර වෙලා නෝට් එක ලියා ගන්න ස්ක්‍රීන් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අහගෙන. එහෙම නැත්නම් උගන්වන දේ අහගෙන ඉඳලා වීඩියෝ එක නතර කරලා නෝට් එක ලියන්න. මම නම් හිතන්නේ අපි තනියම ඉගෙන ගන්න වැඩ ටික කරගන්න තරමට අපේ ලොකු කාර්යක්ෂමතාවයක් ඇති වෙයි කියලා. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. මගේ කතාව අහන් හිටියට ඔයාලා හැමෝටම thank you so much.